හෙලෝ කොහොමද ඉතින්? ඔන්න මම අද වෙරළු අච්චාරුවක් හදන්න යන්නේ. ඉතින් හදන්න පටන් ගද්දි තමයි මතක් වුණේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මං වෙරළු ටික තම්බගෙන නම් ඉවරයි. ඔන්න වෙරළු තම්බගෙන තියෙනවා. ඊට පස්සේ අපිට විනාකිරිය ඕනි. මෙන්න මේ වගේ මැටි හට්ටියක් ඕනි. ඔය තමයි ඉතින් අපිට ඕන වෙන දේවල්. තව ගොඩක් දේවල් ඕනි. පස්සේ කියන්න. ඔන්න දැන් මේ වෙරළු ටික පැත්තකින් තියලා ඉස්සලාම මම කරන්නේ මෙන්න මේ විනාකිරි වලින් ටිකක් අපේ හට්ටියට දාගන්න ඕනේ. ඉතින් ළමයි වීඩියෝස් ගත්තට අප්ලෝඩ් කරන්න ගොඩක් දවස් යනවා. මොකද වැඩත් එක්ක මට වීඩියෝස් එඩිට් කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මාසික ටිකක් වගේ තමයි දැම්ම වෙන්නේ. අපි බලමු try කරලා ඉතින් වෙලාව තිබුණොත් මම තව දාන්නම්. ඔන්න මේකේ තමයි මම 3-5 බෝතල් ටික දාලා තියෙන්නේ. ඉස්සලාම අපි ගමු මිරිස් කුඩු බෝතලේ මිරිස් කුඩු චුට්ටක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපේ විනාකිරි එකටම ඔයාලට කැමති ප්‍රමාණයකින් දාගන්න. ඔයාලා කැමති සරක් තියනවා නම් ඒ ප්‍රමාණයට දාගන්න. ඊළඟට මේක අපි හොඳට කලවම් කරගෙන ඊට පස්සේ ලිපෙන් තියලා චුට්ටක් මේකේ පාට ලස්සන පාටක් එනකන්, ඒ කියන්නේ දුඹුරු පාටක් වගේ එනකන් රත් කරගන්න ඕනේ. මේකට අපි දුඹුරු සීනි දාන්නත් ඕනේ. දුඹුරු සීනි දාපුවාම තමයි මේකේ ලස්සන කලර් එකක් එන්නේ. අර ලස්සන පැණි පාටක් එන්නේ දුඹුරු සීනි වලට. ඔයාලට සීනිත් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. පැණි රස වැඩියෙන් කැමති අයට වැඩියෙන් සීනි දාන්න පුළුවන්. ඊළඟට ගම්මිරිස් චුට්ටක් දාගන්නවා. මට සීනි මදි වගේ හින්දා මම තව සීනි චුට්ටක් දාගත්තා. ඉතින් යාළුවනේ ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් subscribe කරලා යාළුවන්ටත් share කරලා support එකක් දෙන්න. මම පුළුවන් වෙලාවට ඔයාලට හොඳ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඔන්න බලන්නකෝ දැන් ලස්සන පාටකට එන හැටි මේ paste එක තමයි රසට හදා ගන්න ඕනේ. එතකොට තමයි අපේ වෙරළු එක රස වෙන්නේ. ඊට පස්සේ ඔන්න මම වෙරළු ටික එකතු කර ගන්නවා. වෙරළු තැම්බිච්ච වතුර ටිකත් මේකට එකතු කර ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් වෙරළු තම්බන කොටත් එකට විනාකිරි චුට්ටක් දානවා. ඉතින් මෙතනදී මට පොඩි මිස්ටේක් එකක් වුණා. වෙරළු ටික පැලෙනකන් හොඳට තම්බ ගන්න ඕනේ. තම්බලා පොඩි කර ගන්නත් ඕනේ. මට ඒක අමතක වුණා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ වෙරළු එකේ පාට ලස්සනට තිබුණාට ළමයි හරියට ආවේ නෑ. අර වෙරළු එක ඇතුළට ඒ පේස්ට් එක ගියාපුවාමනේ රස තියෙන්නේ. මට ඒක ඇත්තටම හදලා ඉවර වෙනකම්ම අමතක වුණා මේ වෙරළු පුපුරන්න ඕනේ නේද කියන එක. මේකේ රස ඉතින් වැඩි කරගන්න හිතාගෙන මම තව කැරි මිරිස් චුට්ටකුත් දාගත්තා. ඇත්තටම පේස්ට් එක නම් හරිම රසයි. වෙරළු ටික චුට්ටක් අර පැණි එකේ තියෙනකොට ඇකිලෙන්න වගේ ගත්තා. පැලිලා නැති නිසා මං හිතන්නේ ඒ නිසා ඔයාලා මේක හදනකොට අනිවාර්යෙන් වෙරළු පැලෙනකන් තම්බ ගන්න. ඉතින් මේ වෙරළු එක හැදෙන අතරේ මම ඔන්න හෙට වැඩට යන්න ඕනේ කරන වෙරළු ටිකක් ලෑස්ති කරගත්තා. පරිප්පුයි කෝවයි තමයි හදාගත්තේ. ඉතින් ඔන්න අපේ වෙරළු එක හැදිලා ඉවරයි. මේක අර හොඳට හිඳෙනකන් ලිපේ තියලා හැඳි ගා ගන්න ඕනේ. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. bye.